2026දී Apple පැස්ලා හැමෝම ගන්න ආසාවෙන් බලන් ඉන්න iPhone 18 Pro Max එක ගැන ගොඩක් දේවල් ෆෝන් එක රිලීස් වෙන්නත් කලින් එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ iPhone 18 Pro Max එක කියලා කියන්නේ iPhone ඉතිහාසයේ ලොකු අප්ඩේට් එකක්ද? එහෙනම් අපි අද වීඩියෝෙන් iPhone 18 Pro Max එක ගැන ලීක් වෙලා තියෙන දේවල් ගැන කතා කරමු. ඔය කට්ටිය අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. ඉතින් කොහොමද මේ iPhone 18 Pro Max එක ගැන ගොඩක් දේවල් ලීක් වුණේ? ඉතින් මේ දේවල් ලීක් වෙලා තියෙන්නේ ඉන්දියාවේ Tata Electronic කියන සමාගමට එල්ල වූ cyber attack එකක් නිසා. ඉතින් මේ cyber attack එක නිසා Apple සමාගමේ GB 630ක files leak වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. එහෙනම් දැන් අපි ඒ leak වෙලා තියෙන දේවල් ගැන කතා කරමු. iPhone 18 Pro Max එකේ design එකත් iPhone 17 Pro Max එකේ design එකට සමානයි කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් Apple සමාගම 17 Pro series එකට අලුතින් colors කිහිපයක් හඳුන්වා දුන්නා වගේම මේ පාරත් 18 Pro series එකටත් අලුතින් colors කිහිපයක් හඳුන්වා දීලා තියෙනවා. මේකේ ප්‍රධානම color එක වෙන්නේ dark cherry කියන color එක. ඉතින් මේ color එක දම් පාටට හුරු පොඩ්ඩක් රතු පාට රත්තුරු හරි ලස්සන color එකක්. මට හිතෙනවා iPhone 17 Pro series එකේ Cosmic Orange කියන color එක කට්ටිය තෝරගත්තා වගේම iPhone 18 Pro series එකේ මෙන්න මේ dark cherry කියන color එක ගොඩක් කට්ටිය තෝරගනිවි කියලා. ඔයා Cosmic Orange color එකෙන් 18 Pro series එකේ ෆෝන් එකක් buy කරන්න ඉන්නවා නම් ඒක වඩ කරන්න වෙන්නේ නැහැ. මොකද මේ පාර Apple සමාගම 18 Pro series එකට අලුත්ම colors කිහිපයක් තමයි හඳුන්වා දීලා තියෙන්නේ. අපිට මේ dark cherry කියන color එකට අමතරව light blue color එකෙන් dark grey color එකකින් වගේම silver color එකකින් iPhone 18 Pro series එකේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. iPhone 18 Pro series එකේ ලොකුම විප්ලවයක් වෙන්නේ මේකේ කැමරා සිස්ටම් එක. iPhone ඉතිහාසයේ පළවෙනි වතාවට Apple සමාගම විසින් මේකට mechanical variable aperture කියන කැමරා ටෙක්නොලොජි එක use කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. සරලවම කිව්වොත් DSLR කැමරාවල වගේ ඇතුළට එන ආලෝකය පාලනය කරන්න පුළුවන් physical moving blades ඒ කියන්නේ යාන්ත්‍රික තල පද්ධතියක් iPhone 18 Pro series එකේ බලා ගන්න පුළුවන්. ඇත්තට මේක real hardware update එකක්. ඉතින් මේකෙන් අපිට low light වලදී සුපිරි performance එකක් වගේම අපි photos ලබා ගනිද්දී සුපිරි background blur එකක් ලබා ගන්න පුළුවන්. වගේම අපිට low light condition එකක කිසිම noise එකක් නැති bright සහ clear photos සහ videos ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපිට 18 Pro series එකේ rear camera setup එකේ lens තුනම 48 megapixel වලින් වගේම selfie camera එක 24 megapixel වලින් බලා ගන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඊළඟට iPhone 18 Pro series එකේ performance ගැන කතා කරද්දී මේකට ලැබිලා තියෙන්නේ A20 Pro කියන 2 nanometer processor එකෙන් ලෝකේ පළවෙනි වතාවට හදපු chipset එක. ඉතින් මේකෙන්ද අපිට කලින් chipset වලට වඩා 30% higher power efficiency ඒ කියන්නේ අඩු බැටරි පරිභෝජනයකින් හොඳ performance එකක් බලා ගන්න පුළුවන්. අපිට මේකෙන්ද මේකේ බැටරි ලයිෆ් එක ගොඩාක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙච්චර කල් iPhone වල තිබ්බේ 8GB RAM යන්නේ. මේ පාර 18 Pro series එකට 12GB RAM එකක් ලබා දීලා තියෙනවා. Apple's ලා 8GB තිබුණු RAM එක 12GB කරන්න හේතුව දන්නවද? iOS 27 එකත් එක්ක එන Apple සමාගමේ ඊළඟ පරම්පරාවේ on device Apple Intelligence AI කියන විශේෂාංගය කිසිම බාධාවකින් තොරව ඒ කියන්නේ කිසිම lag ගන්න නැතුව run කරන්න ඕනේ නිසායි. මේ පාර iPhone 18 Pro සහ 18 Pro Max කියන ෆෝන් එකට Apple's ලාගේම modem එකක් වෙන Apple C2 modem එක use කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අපිට මේකත් එක්ක 5G speed එක මාරම් විදියට වැඩි වෙනවා. ඉතින් මෙතනදී සරලවම සිද්ධ වෙන්නේ අපිව 5G satellite එකකට connect වෙලා අපිට හොඳ ඉන්ටර්නෙට් එක්ස්පීරියන්ස් එකක් ලබා දෙන එක. 17 Pro series එකට සාපේක්ෂව 18 Pro series එකේ වෙන තවත් වෙනස්කමක් තමයි Dynamic Island එක. ඉතින් 17 Pro series එකට සාපේක්ෂව 18 Pro series එකේ Dynamic Island එක 17 Pro Max එකට වඩා 35%කින් සිහින් වෙනවා කියලා තමයි මම හොයාගත්ත තොරතුරු වල සඳහන් වෙලා තිබුණේ. ඉතින් මේක නිසා Face ID sensor under display වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේක මෙහෙම වුණොත් අපිට වෙනදට වඩා ලොකු තිරයක අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ device එක release වෙන්න නියමිත වෙලා තියෙන්නේ
මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ වගේම iPhone 18 Pro එක සහ 18 Pro Max එකට අමතරව iPhone Ultra කියන ඩිවයිස් එකත් මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ Apple event එකේදී රිලීස් කරනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. අපි මේ සීරීස් එකේ ප්‍රයිසින් පැත්තට આવොත් ලීක් වල සඳහන් වෙලා තියෙන්නේ iPhone 18 Pro එක $1200ත් 1300ක් අතර මුදලක් වේ කියලා සහ iPhone 18 Pro Max එක $1400ත් 1500ත් අතර මුදලක් වේ කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. මේක අපි කලින් අවුරුදු වලට සාපේක්ෂව ගත්තොත් මිලෙහි වැඩිවීමක් බලා ගන්න පුළුවන්. මොකද මේ පාර iPhone එකට අප්ඩේට්ස් ගොඩක් කරලා තියෙනවා. ඉතින් ඔයා iPhone 18 Pro series එකේ ෆෝන් එක මිලදී ගත්තොත් මිලදී ගන්නේ මොන පාටද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. සහ අද වීඩියෝ ගැන හිතන දේත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඊට යාපැත්තෙන් තියෙන bell icon එකත් ඕල් දාලා සහ ඔයා වීඩියෝට like එකක් දාලා නැත්නම් දැන්ම like එකකුත් දාලා ඔයාගේ iPhone වලට ආස යාළුවට වගේම iPhone වලට බනින යාළුවටත් වීඩියෝ එක බලන්න. වීඩියෝ එක ෂෙයා කරගෙන යමු. එහෙනම් අපි ආපහු අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.